ඔයා මේ ආත්මේ කවුද කියලා ඔයා දන්නවා වුණාට ඔයා ගිය ආත්මේ මොන වගේ කෙනෙක්ද කියලා මං කියනවා. පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒකට අවංකව උත්තර දීලා අවසානයේට ඔයාට ලැබෙන ලකුණු ගාන ගණන් කරලා තියාගන්න. අපි ඔයාට කියන්නම් ඔයා ගිය ආත්මේ කවුද කියලා. සමහර වෙලාවට ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? 1 අනාරක්ෂිතයි, 2 කේන්ති, 3 ධනාත්මකයි, 4 යටහත් පහත් බවක්, 5 අසම්පූර්ණ බවක්. තප්පර 10ක් දෙන්න. උත්තරය 1 නම් ලකුණු 30යි, 2 නම් 40යි, 3 නම් 10යි, 4 නම් 20යි, 5 නම් 50යි. ඔයා මෙතනින් කැමතිම පාට මොකක්ද කියලා තෝරගන්න. 1 රතු, 2 සුදු, 3 කහ, 4 කළු, 5 නිල්. උත්තරය 1 නම් ලකුණු 10යි, 2 නම් 20යි, 3 නම් 30යි, 4 නම් 50යි, 5 නම් 40යි. මේ සත්තුන්ගෙන් වැඩිපුරම ඔයා කැමති මොන සතාටද? 1 සමනලයා, 2 බකමූණ, 3 නරියා, 4 කපුටා, 5 කොටියා. එක නම් ලකුණු 40යි, 2 නම් ලකුණු 50යි, 3 නම් ලකුණු 20යි, 4 නම් ලකුණු 10යි, 5 නම් ලකුණු 30යි. මේ දේවල් වලින් ඔයා වැඩිපුරම කැමති මොනවටද? 1 අරමුණු වලට, 2 නිදහසට, 3 යහළුවන්ට, 4 සතුට, 5 වෘත්තිය. එක නම් ලකුණු 10යි, 2 නම් ලකුණු 30යි, 3 නම් ලකුණු 20යි, 4 නම් ලකුණු 40යි, 5 නම් ලකුණු 50යි. මේ දේවල් වලින් ඔයා වැඩියෙන්ම කැමති මුලින්ම මතක් වෙන දේ මොකක්ද? 1 හාස්‍ය, 2 ත්‍රාසය, 3 සරල බව, 4 ලැජ්ජාව, 5 වෙනත් හැඟීමක්. එක නම් ලකුණු 40යි, 2 නම් ලකුණු 20යි, 3 නම් ලකුණු 10යි, 4 නම් ලකුණු 50යි, 5 නම් ලකුණු 30යි. ඔයා ඔයාව පැහැදිලි කරන්නේ කුමන විදියකටද? 1 ගොඩක් කතා කරන්න ආස කෙනෙක්, 2 තර්ක ගොඩක් කරන කෙනෙක්, 3 ගොඩක් හිතන කෙනෙක්, 4 ඇවිදින්න ආස කෙනෙක්, 5 වැඩියෙන් වැඩ කරන කෙනෙක්. එක නම් ලකුණු 20යි, 2 නම් ලකුණු 40යි, 3 නම් ලකුණු 50යි, 4 නම් ලකුණු 10යි, 5 නම් ලකුණු 30යි. ඔයා මේ අතරින් මොන වගේ කෙනෙක්ද? 1 වාරකරුවෙක්, 2 විශ්ලේෂකයෙක්, 3 කලහකාරී කෙනෙක්, 4 සොයා බලන්නෙක්, 5 අවවාද දෙන කෙනෙක්. එක නම් ලකුණු 30යි, 2 නම් ලකුණු 10යි, 3 නම් ලකුණු 40යි, 4 නම් ලකුණු 50යි, 5 නම් ලකුණු 20යි. ඔයා හිත ඇතුලෙන් මොන වගේ කෙනෙක්ද? 1 උද්‍යෝගිමත් කෙනෙක්,
2 ලැජ්ජාශීලී කෙනෙක්. 3 බය හිතෙන කෙනෙක්. 4 සමාජශීලී කෙනෙක්. 5 ගොඩක් හිතන කෙනෙක්. එක නම් ලකුණු 50යි, 2 නම් ලකුණු 10යි, 3 නම් ලකුණු 40යි, 4 නම් ලකුණු 20යි, 5 නම් ලකුණු 30යි. ඔයාට ප්‍රශ්නයක් ආවම ඒව සමතයකට පත් කරගන්න හරි ඔයා ප්‍රශ්නය මගහරින්න හරි මොනවද කරන්නේ? 1. බලය පාවිච්චි කරනවා. 2. කාත් එක්ක හරි ප්‍රශ්න කතා කරනවා. 3. උදව් ඉල්ලනවා. 4. හිත සංසුන් කරගන්නවා. 5. පුළුවන් තරම් ප්‍රශ්න මගහරිනවා. එක නම් ලකුණු 20යි, 2 නම් ලකුණු 10යි, 3 නම් ලකුණු 30යි, 4 නම් ලකුණු 40යි, 5 නම් ලකුණු 50යි. ඔයා ගොඩක් අවංක වෙන්නේ මේ වගේ මොනවටද? 1. ඉගෙන ගන්න. 2. ක්‍රීඩා කරන විට. 3. මත්පැන් වලට. 4. ප්‍රායෝගික වැඩවලට. 5. නිදා ගන්න. එක නම් ලකුණු 10යි, 2 නම් ලකුණු 20යි, 3 නම් ලකුණු 30යි, 4 නම් 40යි, 5 නම් ලකුණු 50යි. ලකුණු 100ත් 170ත් අතර කෙනෙක් නම් ඔයා ගියාත්මේ ගොඩක් ප්‍රශ්නවලට කරදරවලට මුහුණ දීලා තියෙන කෙනෙක්. ඒ වගේම මේ නිසා සටන් කරපු කෙනෙක්. ඒ වගේම ගොඩක් නපුරු ගතිගුණ තිබුණු කෙනෙක් වෙනවා. ගොඩක්ම ආත්මාර්ථකාමී කෙනෙක්. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. ලකුණු 185ත් 250ත් අතර කෙනෙක් නම් ඔයා දිව්‍ය ලෝකෙන් මේ ලෝකෙට ආපු කෙනෙක්. දෙවිවරු නම් ඇතැම් අය විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔයා ගියාත්මේ ගොඩාක් කරුණාවන්තයි. ඒ වගේම ඕනෑම කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනිත් අයව සතුටින් තියන්න ඔයාගේ සතුට කැප කරපු කෙනෙක්. ලකුණු 260ත් 340ක් අතර කෙනෙක් නම් ඔයා ගියාත්මේ ජීවිතය අඳුරු ජීවිතයක්. ඔයා යක්ෂයෙක් වගේ ශක්තිමත් කෙනෙක්. හැබැයි ඔයා එක දෙයකට ගියාත්මේ බය වෙලක් තියෙනවා. ලකුණු 350ත් 420ත් අතර නම් ඔයා ගොඩක් ධනාත්මකව හිතන කෙනෙක්. ඒ වගේ ගොඩාක් අයට ආදර්ශයක් වුණ කෙනෙක්. ගොඩක් කරුණාවන්ත පුද්ගලයෙක්. ජීවිතේ ලැබෙන දුක සතුට දෙකේදීම ඔයා hina වෙලා හිටපු කෙනෙක්. කාරුණික හදවතක් තිබුණු කෙනෙක්. ලකුණු 430ත් 500ත් අතර නම් ඔයා ගියාත්මේ මහන්සි වෙලා සාර්ථක වුණ කෙනෙක්. ගොඩක් හීන පස්සේ ගියපු කෙනෙක්. නමුත් දුක හිතෙන මරණයක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ඔයා පහලින් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ වටින වීඩියෝස් ඔයාට ඉදිරියටත් ගෙන එනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.